දැන් මම මේ ශිල්පියා යොදාගෙන බෙර තුනක් වාදනය කරලා පෙන්නනවා. මේ පළවෙනි ගැට බෙරේ මට අනිත් බෙර දෙක ගෙනත් දෙන්න. මේ ගැට බෙරය අපි වයමු. ආයිබෝන්. මුලින්ම ඔබතුමාගෙන් අවසරය පතනවා. පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මෙතුමා මහා දැවැන්ත කලාකරුවෙක්. අපි ඒ ආශ්‍රයෙන් ගත්තට පස්සේ අපි ශුද්‍ර ජීවියෙක්. මෙතුමා මහා නිහතමානී කලාවේ විශේෂයෙන්ම තියෙන්න ඕනේ. නිහතමානීත්වය මං හිතනවා මහා අත්පොළසන්නාදිය දිය යුතුයි මෙතුමාට. මොකද මිනිස්සෙගේ පෞරුෂයක් ගැන කතා කරන්න මෙතුමාට මහා දැවැන්ත පෞරුෂයක් තිබිය යුතුයි. දැන් වැඩේ වෙලා තියෙන්නේ නොමැතිතාවය මත පදනම් වූ අසහනේ දෝංකාරය. මෙතුමල්ලට එහෙම නැහැ. මෙතුමල්ලා යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අවසරයි ඔබතුමාට මම පොඩි අඩව්වක් කියනවා මගේ තාත්තා මතක් කළා. මම තාත්තා මතක් කළා අඩව්ව කියලා මම ඒක බෙරෙන් වාදනය කරනවා. මගේ තාත්තා මෙතුමාගේ තාත්තා සියලුම දෙනාගේ. ඔන්න එහෙනම්. ජනතටකට තකුන්දඩකඩතක රජමිත කුංජින්තාක තකුන්තාත්ත ජිකුන්තාත්තත් උඹේ තාත්තත් මගේ තාත්තා ජනතටකඩතක කඩජි බඩගුන්දා ඕන් එහෙනම් ඒක බෙරෙන් වාදනය කරන්න ඕනේ. ඕන් එහෙනම් පොඩි වෙලාවක් දැන් ඔය බෙරේ ගලවන්නු. ඔක් ගලවන්න. මේ ඇත්තටම මේ මට දුන්න මේ කොලේ මේව නැහැ. හැබැයි මං හිතනවා ඔබ සතුටු කරලා යවන එක මගේ වගකීමක් කියලා. හරි. දැන් දාගන්න පහත රට බෙරය. දැන් මේ පහත රට බෙරය එක සමානයි බෙර කඳ මේ පැත්තටත් ඉස්සරහට එමු. මේ තෙරි පොඩ්ඩක් අරින්නකෝ මහත්මයා තරහ නැතුව. හරි. මේ පැත්තටත් ගවයාගේ ඇතුළත තියෙන ආහාර ගන්න අපි කියන ඒකට කියන උදරය සහිත හම් පටලෙන් ඔක හරිම විදිහට සිංහලෙන් කියනවා නම් බොක්ක. ඒකෙන්ම කිව්වේ නැත්නම් නිකන් අපිට මොකද්ද වගේනේ බොක්කෙන්ම කියනවා. මේ ඒ බෙරය. ඔබ දන්නවද මේ බෙරේ වාදනය කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. නියපොතු තියාගෙන වාදනය කරන්නත් බෑ. එක නියපොත්තක් ඇති මේ ඊටාම සියුම් මේ තට්ටුව පුපුරලා යනවා. මම දැක්කා මෙතුමාගේ අතේ තියෙන සුරල්. සුරල් කියලා කියන්නේ මේ ඇඟිලි හතරෙන් වාදනය කරන සුරල. මෙතුමා ඊටා ලස්සනට ඒ සුරල වාදනය කරා මං අර හිඳලා බලාගෙන හිටියා. දැන් අපි පහත රට බෙරෙන් ලස්සන පහත රට පදයක් වාදනය කරමු. මේ ඒ ශිල්පියාමයි ශිල්පියා මාරු නෑ බෙරේ මාරු කරේ. පොඩි කවියක් කියලා නේද? සාපුරා දස පෙරු මංබල යෙන් අපේ මුනි රාජ දස බිම් බර බිඳු වැඩ මුනිදුට මේ පාදය ගසමින් නාද කෙරුවා. සමාවෙන්න ඕනේ මේ අටකොනේ
ඒ කියන්නේ ඉන්ද්‍ර දිගට ගහන අටකුණේ පළවෙනි කවියේ පද දෙක පමණයි. දැන් වෙලාව යනවත් එක්ක ඔබතුමාගේ ඒ නිහතමානී ඉල්ලීම මත මන් තව පොඩි වෙඩි හරඹයක් ගහනවා. මේ වෙඩි හරඹය වැරදුනොත් බෙරේ පැලෙනවා. වෙඩි හරඹ. චෑහෙන තියෙනවා කවුත්තන් තියෙනවා වෙඩි හරඹ තියෙනවා. මට උගන්වූ පරිදි මගේ වෙඩි හරඹය මම පොඩ්ඩක් ගහලා එහෙනම් සබර් මේ පහතරට බෙරේට සමු දෙනවා. තව තියෙනවා අර පැත්තේ. Tundun terakhir dei tata taman apa nampu tuna tombuka ta dong kita kata kita ke rumah kita tak cerita. හරි ගේන්න තම්මැට්ට මත. ඔක් ගලවන්න. හරි. ඔයා තම්මැට්ටම ගහන්න. ඔයා පහතරට බෙරින් එක ගහන්න පුළුවන්ද? මම දන්නේ ගහන්න. හරි. ගමු. මෙයත් මේ පොඩියට හිටියට පුංචි වැඩෙක් නෙවෙයි. ගමු. මෙන්න ඒකෙන් ගහන පදිය මේ පහතරට යක් බෙරෙන් වාදනය කරනවා. මේවා නිකන් ගහන්න බෑ හැබැයි. අපි ගහන්නේ අතේ විතරයි. වැල පිටි පදයක් ගන්න. ගලවලා යන්නත් ඕනේ ඔබතුමා. අපේ ප්‍රවීණ බෙරවාදන ශිල්පියෙක්. අපේ අනිත් දෙදෙනාත් මහා බෙරවාදන ශිල්පියෝ ඉතින් මතක් කරලා පොඩි වැල පිටෙන් ගහන්න ඕනේ පද. ඕන් එන පොඩි එකක්. මගේ එහෙම එල්ලෙන්න එකක් නැහැ. හරි කොටු ඈ. වරපටි දිගට වාච්චි.
අයියා පස්සෙන් එන්න. අයියා ගහන්නේ නෑ නෑ මල්ලි ගහලා තමයි මල්ලි අයියා පස්සෙන් එන්න. ගහනවා. අත්පොඩිය